අයිබුවන් මගේ මිත්‍රවරු හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මං කොහොමත් මේ දැන් මේ ඉස්සරහට අපි කතා කරන් යන්නේ මේ වීඩියෝ සීරීස් එක මේ එක දිගට ඔය ගලපගෙන එන්නේ අද්භූත සිදුවීම් සහ ඔය ත්‍රාසදායක දේවල් ගැන මං හිතනවා ඔයාත් ඉන්ට්‍රස්ට් ඇති කියලා මං කලින් දාපු වීඩියෝ එකටත් ගොඩක් අය අදහසක් දක්වලා තිබුණා. ඉතින් ඒ වගේම මම අද ගෙනාවේ කොරියාවේ කොහොමත් මේ කොරියාව මලවුන් අදහන රටක්. හරි ලංකාව විතරක් නෙමෙයි ඔය අද්භූත දේවල් සහ හොල්මන් ගැන විශ්වාසයන් ඇදහිලි ඒව තියෙන්නේ මේ පිටරටත් ගොඩක් සාමාන්‍යයෙන් නෙමෙයි විශාල වශයෙන් ඔය හොල්මන් කියන දේවල් විශ්වාස කරනවා. ඉතින් ඒ අතරින් මම අද කියන්න යන්නේ කොරියාවේ හොස්පිටල් එකක් පදනම් කරගෙන ගොඩ නැගුණු සත්‍ය හොල්මන් කතාවක්. එහෙම නැත්නම් සත්‍ය සිදුවීම්. කොරියාව කියන්නේ ඉතින් කොහොමත් මොඩර්න් ටෙක්නොලොජි K-pop ඩ්‍රාමාස් වලින් ෆේමස් රටක්නේ. නමුත් මේ රටේ හරිද අදටත් මිනිස්සු යන්න බය වෙන ඒ කියන්නේ කොහොමද අඳුරු ඉතිහාසයක් තියෙන රටක් තමයි කොරියාව කියන්නේ. ඒ වගේම අදටත් මිනිස්සු යන්න බය වෙන ස්ථාන මේ රටේ බොහෝ වශයෙන් තියෙනවා. අද මම කියන්න යන්නේ කොරියාවේ වඩාත්ම භීතියට පත්වන ගොන්ජෙම්හි සයිචරිටි හොස්පිටල් එකේ කතාව. ගොන්ජෙම් මෙන්ටල් හොස්පිටල් එක ආරම්භ කරලා තියෙන්නේ 1961 වසරේදී. මේ හොස්පිටල් එකේදී මානසික රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. එසේ වෙතත් ටික කාලයක් ගත වෙද්දී මේකේ රෝගීන් අපිරාස ලෙස මිය යන්න පටන් අරගෙන තියෙනවා. නර්ස්ලා ඩොක්ටර්ස්ලා හදිස්සියෙම රැකියාවෙන් ඉවත් වෙනවා. ඒ අතර මේ ප්‍රදේශයේ රෝගීන්ට ඩොක්ටර්ස්ලා සහ නර්ස්ලා අමානුෂික ලෙස සැලකුව කියලා මිනිස්සු අතර කටකටා පැතිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම 1990 දශකයේ මේ රෝහල හදිස්සියෙම වහලා දානවා. ඉතින් මේ හොස්පිටල් එක වහන්න හේතුවක් තියෙන්න එපා. ඉතින් ඒකට නිල වශයෙන් ඒගොල්ලෝ කියලා තියෙන්නේ වෝටර් සප්ලයි ප්‍රොබ්ලම් එකක් කියලා. කොහොම නමුත් මිත්‍රවරුනි මේ ප්‍රදේශවාසීන් කියන්නේ මේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා රෝගින්වත් මරාගෙන ඔහුත් සිය දිවි නසාගත්ත කියලා. හැබැයි මෙතන අපිට වැදගත්ම කාරණය වෙන්නේ අදටත් රෑට විවිධ පුද්ගලයන්ගේ අඬන හඬ වින්ඩෝවල ෂැඩෝ ෆිංගර්ස් දොරවල් හදිසියේ ඇරෙන වෙන හඬවත්. මෙතන විශේෂම කාරණය තමයි රූම් නම්බර් 402 කාමරයට ගියාම හදිසියේම සිහිය නැති වෙනවා කියන කතාව. මිත්‍රවරුනි අපි වගේ YouTubers-ලා ඉන්නවනේ. ඉතින් තවත් ඉතින් මේගොල්ලෝ මේ රෝහල ඇතුළට ගිහිල්ලා මේ කැමරා වලින් රෙකෝඩ් කරද්දී ඒ කියන්නේ රෙකෝඩින් වල පස්සේ ඕන් බලද්දී අමුතු හඬවල් ඇහෙන සහ බැටරි ඩ්‍රේන් වෙනවා කියලා ඒගොල්ලෝ පසු කාලෙදී ප්‍රදේශවාසීන් සමග සහ විවිධ ඒගොල්ලොන්ගේ බ්ලොග් වල සඳහන් කරලා තියෙනවා. මේ ගොන්ජියම් හොස්පිටල් එක වසා දාලා තිබ්බන් ඒ කියන්නේ එහි අඳුරු මතක අඳුරු සෙවණැලි අදටත් තියෙනවා කියලා මේ කොරියාවේ ඒ ප්‍රදේශවාසීන් සහ ඔය විවිධ පුද්ගලයන් ඔය අපි වගේ ඔය අද්භූත දේවල් විශ්වාස කරන පුද්ගලයන් මේක තියෙනවා කියලා අදටත් විශ්වාස කරනවා. ඉතින් මේක විශ්වාස කරනවද නැද්ද කියන එක මිත්‍රවරුන්ටම බාරයි. මොකද මේ අපිට මොකද අර මම කලින් කිව්වා වගේ මගේ හැම වීඩියෝකම කියනවා වගේ අර S2 දකින්නකම් හරියට කනට ඇහෙනකම් තමන් කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැනේ. ඒ නිසා මේ කියන්නේ විශ්වාස කරන එක අවිශ්වාස කරන එක මේකට තව විවිධ මතිමතාන්තර ගොඩනගන එක මේ පිළිබඳව වාද විවාදය ඔබ සතුයි. ඒක ඔබට ඔබේ හෘද සාක්ෂි අනුව ඔබට මේකට නිදහසේ කැමති විදියට කැමති අදහසක් දක්වන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මේ කොරියාව කියන්නේ මලවුන් අදහන රටක් සහ මලවුන් විශ්වාස කරන
ඒකැන්නේ ගොඩක් ඉහලින් විශ්වාස කරන රටක්. ඉතින් මේ පිළිබඳ මොකක්ද හිතන්න අපිට නොපෙනන දේවල් නොපෙනන දේවල් අපි කොහොමද විශ්වාස කරන්න ඒ කුතුහලයක් තියෙනවා. ඒකන්නේ අර ගින්නක් නැතුව දුමක් නකින් නෑ වගේ මිත්‍රවරුණි මේක ලොකු කතාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ ගෙනවා මොකද හිතන්න පහල කමෙන්ට් සෙක්ෂනේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු අපි. ඔබට ජය වේවා.